සුබ දවසක් ඔබට. අද අපි බලන්න යන්නේ 2027 Mitsubishi Montero රථය දෙස. 2027 Mitsubishi Pajero 2027 Mitsubishi Montero රථය ඔස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල් වල 2026 අගභාගයේදී එළි දැක්වීමට නියමිතව තියෙනවා. මේ තිබෙන සුවිශේෂීම වෙනස මොකද්ද? අතීතයේදී ඒ කියන්නේ 4th generation එක හදනකොට Montero රථය මොනෝක්‍රෝම් චැසි එකක් මත ගොඩනැගෙන වාහනයක්. ඒකේ චැසියක් කියලා වෙනමම හඳුනාගන්න චැසියක් තිබුණේ නැහැ. බොඩියේම තියෙන මොනෝක්‍රෝම් චැසියට සස්පෙන්ෂන් හයි කරලා තමයි වාහනේ ඩිසයින් කරලා තිබුණේ. නමුත් මෙම නව 5th generation මාදිලිය Triton ladder frame platform එක මත තමයි ගොඩනැගෙන්නේ. මේ අනුව මෙම රථයට Toyota Land Cruiser Prado, Ford Everest සහ Nissan Petrol වැනි රථ සමග තරඟ කිරීමට හැකි වෙන අයුරින් තමයි මෙම රථය නිෂ්පාදනය වෙන්නේ. මේ එන්ජිම 4th generation එකේ තිබුණු 3200cc එන්ජිම නොවේ. මේ එන්නේ 2400cc 4.16 turbo diesel එන්ජිම. ඒ වගේම 2500cc petrol එන්ජිමකුත් ඔප්ෂන් එකක් විදිහට මෙම රථයත් සමග එළි දැක්වෙනවා ඇති. මේ සමගම 6 speed automatic transmission super select 4-wheel system එකක් එක්ක මෙම රථය පැමිණෙනවා ඇති. ඒ සමගම drive modes 7ක්ද මේ සමග වෙනවා ඇති. තරමක් උසින් වැඩි රළු සහ දැඩි බවක් සහිතව නිර්මාණය කරලා තියෙන T-shape headlight එකක් සමග මුළු පළලම ආවරණය වන පරිදි සැකසුණු ඉදිරි ලයිට් බාර් එක මේ සුවිශේෂී ලක්ෂණය. ඒ වගේම පිටුපසද මුළු පළලම ආවරණය වන brake light බාර් එකක් තිබීම තවත් සුවිශේෂී ලක්ෂණයක්. ඉන්ටීරියර් ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම වෙනස් වූද ඉතාමත්ම අධි තාක්ෂණය මුසු වුණු ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි Mitsubishi Montero රථය සමග එන්නේ. ඉතාමත්ම නවීන ඉන්ෆෝටේන්මන්ට් පද්ධතිය, ඩිජිටල් ඩිස්ප්ලේ පද්ධතිය සහ ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් හැබි සේෆ්ටි සිස්ටම් එකක් වාහනයට ඉතා විශාල අගයක් එකතු කරනවා ඇති. රළු භාවිතය තුළින් සුඛෝපභෝගී බව ගෙන ඒම සඳහා විශේෂයෙන් ඩිසයින් කළ සස්පෙන්ෂන් පද්ධතිය මේ රථයට හඳුන්වලා දෙනවා ඇති. අපි බලමු 2027 Mitsubishi Montero රථය මොනතරම් ආකර්ශනීය සිත ඇද ගන්න අසල වාහනයක් වේද කියලා බලාගෙන ඉමු. රථ වාහන පිළිබඳව ඔබේ දැනුම පුළුල් කරගන්න මෙම channel එකට subscribe කරන්න. ඔබගේ නෑදෑ හිතමිතුරන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා මේක ඔබගේ නෑදෑ හිතමිතුරන් සමග ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරලා ලයික් කරන්න. ස්තුතියි.